Family Teachings අපි හිතුවා රසවත් පුඩිමක් හදන හැටි අද ඔයාලට කියලා දෙන්න. බලමුකෝ මේ රසවත් පුඩිම හදන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. මම මෙතනදී පොඩි බිත්තර 5ක් අරගෙන තියෙනවා. ඔයාලා ගාව ලොකු බිත්තර තියෙනවා නම් ලොකු බිත්තර 4ක් හොඳටම ඇති. ඊළඟට වැනිලා තේ හැඳි 1/2ක්, වතුර මේස හැඳි 2ක්, සීනි ග්‍රෑම් 75ක්. ඒ වගේම මෙතනදී මම ලොකු කිරි ටින් එකක් තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි මුලින්ම කරන්නේ කැරමල් ටික හදාගන්න එක. දැන් සීනි ග්‍රෑම් 75 අරගෙන වතුර මේස හැඳි දෙකත් ඒකටම දාලා මෙන්න මේ විදිහට හදාගන්න තමයි තියෙන්නේ. බලන්නකෝ මේ කැරමල් ටික හදාගත්තට පස්සේ මට හිතුණා කැරමල් එකේ පාට මදි කියලා. ඒ නිසා මොකද කරේ? ආයෙ සීනි ටිකක් දාලා ඒක මුලින්ම කැරමල් කරගත්තා. ඊළඟට අපි මුලින්ම හදාගත්තු කැරමල් ටික දාගත්තා මම. ඔන්න පරිස්සම් වෙන්න. සීනි ටික කැරමල් කරගන්නකොට තිත්ත රසෙන් නැති වෙන්න ගින්දර පාලනය කරලා මේක හදාගන්න. දැන් ඉතින් තියෙන්නේ පුඩින් එක හදන්න નિયમિત භාජනයේට කැරමල් ටික දාලා මෙන්න මේ වගේ වටේටම ගා ගන්න එක තමයි. ඊළඟට කන්ඩෙන්ස් මිල්ක් එක භාජනයකට දාගන්න ඕනේ. කන්ඩෙන්ස් මිල්ක් තිබ්බ ටින් එකටම වතුර එකක් අරගෙන හොඳට කිරි ටික දිය කරලා කන්ඩෙන්ස් මිල්ක් ටික දාගත්තු භාජනයට මේ වතුර ටික දාගන්න ඕනේ. ඊළඟට බිත්තර ටික හොඳට විස්ක් කරගන්න ඕනේ. දැන් අපි අර කන්ඩෙන්ස් මිල්ක් ටික දාගත්තු භාජනයට වැනිලා තේ හැඳි 1/2ක් දාලා හොඳට දිය කරගන්න ඕනේ. දැන් ඉතින් තියෙන්නේ කලින් හදාගත්තු බිත්තර ටික මේ විදිහට කන්ඩෙන්ස් මිල්ක් එකට දාගන්න එක තමයි. ඔන්න දැන් ඉතින් තියෙන්නේ මේ හදාගත්තු මිශ්‍රණේ කැරමල් ටික දාගත්තු මේ භාජනයට දාගන්න එක තමයි. ඊළඟට මේක ෆොයිල් කවරයකින් නැත්නම් හොඳ මූඩියකින් ඇතුළට වාෂ්ප යන්නේ නැති විදිහට වහලා හොඳට ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. ඇත්තටම මම මේක ස්ටීම් කරගත්තේ මල්ටි කුකර් එක. ඒ නිසා මට විනාඩි 30කින් වගේ මේක ස්ටීම් කරගන්න පුළුවන් වුණා. බලන්නකෝ මේ තියෙන්නේ එහෙම ස්ටීම් කරගත්තට පස්සේ. දැන් මේකේ රස්නේ හොඳටම නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකේ පැයක් දෙකක් දාලා තියලා තමයි මම මේක කපාගන්නේ. බලන්නකෝ මං හදාගත්ත පුඩින් එකේ ලස්සන.